පුතේ අම්මා ටවුන් එකට ගිහින් එන්නම්. අම්මා ගිහින් එනකන් පුතා ගෙදරට වෙලා ඉන්න ඕනි හොඳද? කොහෙවත් ඇවිදින්න යනවා එහෙම නෙමෙයි. අනේ නෑ අම්මේ මම කොහෙවත්ම යන්නේ නෑ. අම්මා ටවුන් ගිහින් එනකොට මට මොනවා හරි කන්න අරගෙන එන්නම් මේ. හොඳයි මගේ පුතේ. මම පුතාට මොනවා හරි අරගෙන එන්නම්කෝ. මේ පුතේ මම කෑම හදලයි තියෙන්නේ. පුතාට බඩගිනි වුණ වෙලාවට කෑම බෙදන් කන්න හොඳද? හොඳයි අම්මේ. නන්දේ මට කන්න මොනවා හරි දෙන්න පුළුවන්ද? උදේ ඉඳන් මොනවත් කාලා නැහැ. අනේ මේ කොල්ලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. මන් ඔයට කොච්චරනම් කිව්වද අපේ ගෙදරට කන්න ඉල්ලන් එන්න එපා කියලා. මේක පුදුම කරදරයක් වුණානේ. ඔයට දෙන්න අපේ ගෙදර කෑම නෑ. යනවා මෙතනින් යන්න. අනේ නැන්දේ එහෙම කතා කරන්න එපා. මට ගොඩාක් බඩගිනි නැන්දේ. අනේ මට මොනවා හරි කන්න ටිකක් දෙන්න. අනේ මේ හිඟන කොල්ලෝ ලැජ්ජ නැද්ද අප්පා? ගයක් ගානේ ඇවිත් හිඟා කන්න. යනවා යන්න මෙතනින්. ආයෙ ඔහේ මේ පැත්තේ ආවොත් එහෙම මම ඔහෙට හොඳ වැඩක් කරනවා. මාමේ මොකද පුතේ? මාමේ මෙන්න මාමගේ පර්ස් එක. මාමා මෙතනින් යද්දින් පර්ස් එක බිමට වැටුණා. හොඳ වෙලාවට තමයි මම දැක්කේ. ඔනේ ඇත්තමයි මේ මගේ පර්ස් එක තමයි. පුතාට ගොඩාක් පිං. පුතා මොකද මෙතනට වෙලා කරන්නේ? කෝ පුතාගේ අම්මා? මට අම්මා තාත්තා කිසි කෙනෙක් නෑ මාමේ. මොනවා? එතකොට පුතා කාත් එක්කද ඉන්නේ? තනියම මාමේ. මට මේ ගමේ මිනිස්සු කිසිම කෙනෙක් කැමති නෑ. මට ගමේ මිනිස්සු හැම කෙනෙක්ම හිඟන කොල්ලා කියලා මට බනිනවා මාමේ. මට කිසිම කෙනෙක් රස්සාවක් දෙන්නවත් කැමති නෑ. මොනවා? අනේ පුතා කැමති නම් අපේ ගෙදර යමු. මම පුතාට කන්න බොන්න දෙන්නම්. පුතාට තියෙන්නේ මගේ ගෙදර වැඩ ටික කරන් ඉන්න. පුතා කැමති නම් මාත් එක්ක යමු. ඔය ඇත්තමද මාමේ? මම කැමති. ඔව් පුතේ. එන්නකෝ මාත් එක්ක එනම් යන්න. මේක තමයි පුතේ මගේ ගෙදර. තාත්තේ කවුද තාත්තේ මේ? සඳුන් පුතේ. මේ ළමයා නොහිටින්න මගේ මාස ගානක සල්ලි අද නෑ. මං එහා ගමට ගියානේ බිස්නස් වැඩකට. ඒ යන අතරමඟදී මගේ පර්ස් එක වැටිලා. හොඳ වෙලාවට තමයි මේ දරුවා මගේ පර්ස් එක මට අරගෙන ආයෙත් ගෙනත් දුන්නා. ඇත්තමයි මගේ පර්ස් එක වෙන කෙනෙක්ට හම්බ වුණා නම් අපිට ආයේ කවදාවත්ම මගේ පර්ස් එක මට ගෙනත් දෙන්නේ නෑ. මේ ළමයාගේ හිත හොඳ නිසා තමයි මට පර්ස් එක හරි ගෙනත් දුන්නේ. සඳුන් පුතේ මේ පුතා අද ඉඳලා අපිත් එක්ක ඉඳී. මේ අටත් කාත් කවුරුත් නෑ කිව්වා. මේ වගේ හිත හොඳ ළමයිට අපි උදව් කරන්න ඕනි පුතේ. අනේ මහත්තයෝ මට කෑම ටිකක් කන්න කීයක් හරි දෙන්නකෝ මහත්තයෝ. ඈ යකෝ අපි හම්බ කරන සල්ලි උඹලට දුන්නම අපිට මොනවද ඉතුරු වෙන්නේ? උඹලගේ මේ අතපය කකුල් හතරම තියාගෙන එනවා මෙතන හිඟා කන්න. ඵලයන් යන්න මෙතනින් හිඟන්න. හිඟන්න උන්ට මම සත පහක් දෙන්නේ නෑ. අනික උඹලා වගේ නිකමොන්ට දෙන්න මට පිස්සු කියලා හිතුවද? ඵලයන් යන්න මෙතනින් දැන්.
අනේ මහත්තයෝ එහෙම කතා කරන්න එපා. රුපියල් 20ක්වත් කමක් නෑ මහත්තයෝ. පුළුවන් නම් දෙන්න. ගොඩාක් බඩගින්නේ ඉන්නේ. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. උඹලා ඉතින් බඩගින්නේ හිටියත් මට මොකද? අපි කාලා බීලා ඉන්නවනේ. අනේ මෙතනින් ඵලයන් යන්න. ඉංගන්න එනා මෙතන බොරු කිය. ඵලයන් මෙතනින් යන්න. අනේ බුදු මහත්තයෝ ඊයේ රෑ ඉඳලා මොකුත් කාලා නෑ. මොනම හරි කන්න කීයක් හරි දෙන්නකෝ මහත්තයෝ. මන් ළඟත් ලොකු සල්ලියක් නෑ. මං ඔයාට රුපියල් 500ක් දෙන්නම්. ඒ 500ෙන් ඔයා මොනවා හරි අරගෙන කන්න. අනේ ගොඩාක් පින් මහත්තයෝ. මහත්තයාලා වගේ හිත හොඳ මිනිස්සු හැමතැනම නෑ මහත්තයෝ. මහත්තයාට ගොඩාක් පින්. මන් එහෙනම් යන්නම් මහත්තයෝ. සර්. ඉතින් මොකද මේ පැත්ත කරන්නේ? මේ මන් මොකක් කරත් උඹට මොකද කියපන්කෝ. ඇයි උඹ අද වැඩ නැද්ද? අනේ නෑ. මං ගෙදර තියෙන තේරම වැඩ කරා. ආයේ ඉතින් සර්ගේ තාත්තාවම තාත්තගේ කායික හොදන්න විතරයි තියෙන්නේ. තමුසේ දැන් එන සල්ලිකාරයෙක් වෙලා වගේ නේ හිගන්නොන්ට සල්ලි බෙදන්නේ. අනේ නෑ සර්. ඒ වගේ අහිස්සක මිනිස්සුන්ට දීපුවාම තමයි අපිට දෙයක් ලැබෙන්නේ. මාත් කාලයක් ඔය වගේම ගයක් ගානේ ගින් කෑම ඉල්ලන් තමයි කෑවි. ඉතින් මන් දන්නවා සර් ඒ වගේ මිනිස්සු කොච්චර දුකක් විඳිනවද කියලා. ඔයාගේ තාත්තට පින් සිද්ධ වෙන්න දැන් මං කාලා ඉඳලා ඉන්නවා. මේ සර් මම මේ කඩේට ගිහින් එන්න යන්න ආවේ. මං එහෙනම් ගිහින් එන්නම්. මේ ලසිත මන් උඹට කියන්නමයි කියලා හිටියේ. සඳුන්ට අපි ළඟදීම ගේමක් දෙන්න ඕනියා. නැත්තම් අපිට හැමදාම උගුට යටත්ව තමයි ඉන්න වෙන්නේ. හැමදාම උට එහෙම ඉන්න දෙන්න බෑනේ බං. ඌ ඉක්මනින්ම ඉවරයක් කළා දාන්න ඕනේ. මොනවා? මේ සඳුන් සර්ගේ යාළුවෝ දෙන්නනේ. මොනවද මේ සඳුන් සර්ට ගේමක් දෙන්න ඕනේ කිය මේ දෙන්න කතා වෙන්නේ? මෙතන ඉඳලා ඔක්කොම විස්තරේ අහගන්න ඕනේ. අහගෙන සඳුන් සර්ට ගිහින් කියන්න ඕනේ. ඔව් බං. අපි ඉක්මනට ඌට ගේමක් දෙන්න ඕනේ. මේ උඹ එදා කිව්ව විදියටම අර කොල්ල සෙට් එක දාලා ඌ ඉවරයක් කළා දාම් බං. ඔව්. හෙටම ගේම දෙන්න ඕනේ. හරි එහෙනම් මුන්ගේ ප්ලෑන් එක මේකයි එහෙනම්. ඉක්මනට සඳුන් සර්ට ගිහින් මේ ගැන කියන්න ඕනේ. නැත්තම් සඳුන් සර් මුන් දෙන්නට රැවටිලා සඳුන් සර්ගේ ජීවිතෙත් නැති වෙනවා. ඉක්මනට ගිහින් සඳුන් සර්ට මේ ගැන කියන්න ඕනේ. අනේ මුන්ව පඩියක් දීලා වැඩට ගත්තට කිසිම වැඩකට නැහැ. මතීෂ මොකද මෙතනට වෙලා කරන්නේ? ගෙදර වැඩ නැද්ද? අනේ සර් මන් සර් එනකම්මයි බලන් හිටියේ. මට සර්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ අර මගේ කාමරේ ගිහින් අතුගාලා දාපන්. සර් මං කියන දේ අහන්නකෝ. අර ඔයාගේ සර්ගේ යාළුවෝ දෙන්න ඉන්නේ. එයාලා දෙන්න. යකෝ උඹ කොහොමද මගේ යාළුවෝ දෙන්නට එහෙම කතා කරන්නේ? උන් දෙන්න මගේ සහෝදරෝ දෙන්නෙක් වගේ. මම නම් කීයටවත් හිතන්නේ නෑ උන් දෙන්න මාව මරන්න ප්ලෑන් කරනවා කියලා. මම නම් හිතන්නේ උඹ මාව මරන්න ප්ලෑන් කරනවද දන්නේ නෑ. බොරුවට මගේ යාළුවෝ දෙන්නගේ පිටින් දාලා. අනේ නෑ සර්. මම මේ කියන්නේ ඇත්තමයි. සර් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ මිනිස්සුયો දෙන්න එච්චර හොඳ මිනිස්සු දෙන්නෙක් නෙවෙයි. අනේ සඳුනා මොකද මෙතරට වෙලා කරන්නේ? අපි උඹ එනකම් කොතර වෙලා බලන් හිටියද? බන්ලසිත මේ අපේ ගෙදර වැඩ කරන ගෝතයා මාර කතාවක් නේ කියන්නේ. උඹලා දෙන්න මාව මරන්න ප්ලෑන් කරනවා කියන්නේමු. යකෝ උඹලා දෙන්න මගේ සහෝදරෝ දෙන්නෙක් වගේ බං. මට හිතෙන්නේ
මූ මාව මරන්න ප්ලෑන් කරනවා වගේ. මොනවා? මූ එහෙම කිව්වද? පිස්සුද සඳුනා? අපි තුන් හිතකින්වත් එහෙම හිතන්නේ නෑ. මේක කියලා තියෙන බොරු බලපංකෝ. ඔනේ සර්, මේ දෙන්න කියන දේවල් විශ්වාස කරන්න එපා. මේ දෙන්න හොඳ දෙන්නෙක් නන් නෙවෙයි සර්. අනේ සඳුනා, මූ කියන දේවල් අහන්න එපා. මූව උඹලා ගෙදරින් එලවලා දාපන්. මේ වගේ උන් ගෙදරවත් තියාගන්න හොඳ නෑ. මූ අපේ යාළුකම නැති කරන්න බං ඔයා දන්නේ. ඔව් සඳුනා, එහෙම කරා. මේ අපිට පොඩි වැඩ වගේක් තියෙනවා. අපි දෙන්න එහෙනම් යන්න. ආයේ හෙට සෙට්ටෙමු. මේ උපුල් අද තමයි වන් දවස. සඳුනා දැන් ගෙදර ඉඳලා එයි. ඌ ආපු ගමම්ම උඹගේ වාහනෙන් ඌව හප්පලා දාමු. එතකොට සඳුනාගේ කරදරෙත් ඉවරයි. සර්, සර්ට දැන් කොහොමද? දැන් නම් ටිකක් හොඳයි මතීෂ. ඇත්තමයි ඔයා එතනට ඒ වෙලාවේ ආවේ නැත්නම් මගේ ජීවිතේ නැති වෙන්නත් තිබුණා. අනේ මට සමා වෙන්න මතීෂ. මම ඔයා කියන කිසිම දෙයක් අහන්නේ නැතුව අර මගේ යාළුවෝ දෙන්නා විශ්වාස කරා. උන් දෙන්නා තමයි මට මේ වැඩේ කරේ. මම හොඳටම දැක්කා. ඇත්තමයි මතීෂ, මට මීට කලින් කියද්දින් උන් දෙන්නා විශ්වාස කරන්න එපා කියපු වෙලාවේ ඔයා කිව්ව දේ ඇහුවනම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මම ඔයාට කොච්චර පහත් විදියටද සැලකුවේ. එහෙම සලකලත් ඔයා ඒව ගානකටවත් ගත්තේ නෑ. ඇත්තමයි දුප්පත් මිනිස්සු ගාව තියෙන මනුස්ස ගතිය මෙච්චර සල්ලි තියෙන අපි ළඟ නෑ මතීෂ. ඔයා කිසිම වැඩක් කරන්න ඕනේ නෑ. ඔයා ඉඳ ඉඳන් මගේ සහෝදරයා වගේ මම ඔයාව බලා ගන්නවා. අපි දෙන්න එකතු වෙලා නැති බැරි මිනිස්සු හැමෝටම උදව් කරමු. දැන් මට තේරෙන්නේ සල්ලි නෙවෙයි මනුස්සකමයි වැදගත් කියලා.